ඇයි යන්නේ නැද්ද? ඇයි වාහනේ නැහැ? හා? වාහනේ නැහැ. ඒකයිනේ. නැවතු. අනේ මේ මොකද දැන් අර මම අද මේ කුඩියට දෙන්නේ හිටියේ. ලෝය ගාවට ගිහලා මුම් මේ ලෝය ගාව අසං කරන්න බෑ මේ කියලා කචල්ලයක් දැම්මනේ. මට දවස් දෙකක් විතර කල් දෙන්න. මම දැන් අපේ දුඩ කිව්වා යට මේ දවස්වල පොඩ්ඩක් ගිර වෙලා තියෙන. බාවේ නේක ගෙදරටම කියලා. අපි අර මේ මම දැන් ගමන් කරන්නේ ශ්‍රමදාන මාවතේ සිට මේ ප්‍රදේශය ඇත්තෙම අද ලස්සන විදියට ආලෝකමත් කරලා තිබෙනවා අපේ ડોක්ටර් එහෙම නැත්නම් වෛද්‍ය චන්දන බදීගම මෙතුමා එතුමාගේ ප්‍රධාන දායකත්වය තමයි මෙවර කටින පින්කමට ලබා දීලා තිබෙන්නේ. එතුමා මේ මොහොතේ පැමිණි සියලුම දෙනාට දිවා රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කරලා තියෙනවා. ඒ වගේම හෙට උදේ පාන්දර මේ ස්ථානයේ මේ මාර්ගය ඔස්සේ තමයි කටින පින්කම කටින පෙරහැර ගමන් කරනු ලබන්නේ. ඒ පාරත් ඒ වගේම තමන්ගේ නිවසත් පුදුමාකාර විදියට ආලෝකමත් කරලා තිබෙනවා. පුදුමාකාර විදියට ලස්සන කරලා තිබෙනවා. අර අපේ නායක හාමුදුරුවෝ සඳහන් කර ආකාරයට බදීගම මහත්මයා වෛද්‍යතුමා ඒ වගේම එතුමාගේ ආදරණීය බිරිඳ චන්ද්‍රිකා බදීගම මෙතිනිය ඉතාමත්ම ක්‍රමාන්විතව වැඩ කරන යෝලක් කියන එක මේ කරුණෝලදී අපිට වැටෙනවා දැනෙනවා. ඉතින් අද ඔබට දැක ගන්නට පුළුවන්කමක් තිබුණා කල්යාණාරාම පුරාණ විහාරස්ථානය කොයි ආකාරයෙන් ලස්සන කරලා තියෙනවද කියලා. අර මගේ ගුරුවරයෙකු අනුරුද්ධ සිල්වා මහත්මයා සකස් කරපු ඒ පාර ලස්සනට සකස් කරලා බැලිමුළු ලස්සනට හරිගස්සලා තිබෙනවා. ඒ වගේම තමයි මම එදා මට මතකයි හැටියට 1990 ගණන් වල තමයි මේ බෞද්ධ ප්‍රාකාරය සකස් කරලා දුන්නේ අපේ නායක හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි. ඒ වගේම ඒ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා ඇවිල්ලා අද ලස්සන බෞද්ධ ප්‍රාකාරයක් වගේ සකස් වෙලා තිබෙනවා. මේ ස්ථානයේ සෑහෙන පිරිසක් අද දිවා රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙනවා. මේ තමයි ඔබ කවුරුත් දන්න අපේ අරලිය හෝටලේ අධිපතිතුමා තමයි මේ. ඉතින් මම කීප දිනකෙම විස්තර කළුවා මෝදර කල්යාණාරාම දැන් මේ බලන්න මේ තරම් විශාල පිරිසකට පුදුමාකාර වියදමක් දරමින් තමයි තමන්ගේ නිවසට කෙන්න කියලා මම දැකපු පළවෙනි වතාව මේ සමාන විදියට විශාල පිරිසකට රාත්‍රී භෝජන සංග්‍රහය ලබා දීලා තිබෙනවා. විශාල පිරිසක් මම හිතන හැටියට මට දැනගන්නට ලැබුණා 600කට හා සමාන බුදලකට ප්‍රමාණයකට කැම ලෑස්ති කරලා තියනවා කියලා. ඉතින් මගේ යුතුයකමක් තියෙනවා එයද පටිගත කරලා ලෝපුරා සිටින සීලමු දෙනාට දැක ගන්නට අවස්ථාව ලබා දීම. එයයි මම මේ සිදු කරන්නේ. දැන් මම ක්‍රමක්‍රමයෙන් ළඟා වෙන්නේ මගේ හිත මිත්‍රයෙක්ට දැනට වසර ගණනාවකට ඉස්සෙල්ලා අපි සහෝදරයෝ වගේ හිටියා. ඒ වගේම තමයි මට සම්බන්ධතාවයක් තිබුණා රාහුල හාමුදුරන්ගේ මීට ඉස්සෙල්ලා මම වොයිස් කට්ටයක් ගත්තා. එතුමාගේ ආදරණීය බිරිඳගෙන්. ඔබතුමාට මොනවද දැනෙන්නේ නෙප්ටියුන් ඉන්න කාලේ ඉඳන් ඉතිහාසයේ අපි අඳුරනවා. ඇයි? ඔයාව? වෙන කවුරක්ද ඔයාව? ඉතින් ඒ කාලේ මේ කාලේ තුල
දැකපු දේවල් ගැන නිකම් විස්තරයක් කරන්න. නෙප්ටියුන් කාලේ අපි තරුණ කාලේ දැන් අපි වයෝවෘද්ධ වෙලා තියෙනවා. ඇවිද ගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒකට අපි ගමම්ම හදා ගන්නවා. ඉතින් සාමාන්‍ය අද පින්කම ගැන ඔබට දැනෙන හැඟීම? ඔව් මං ඇත්තෙම කවුද? පත්මචන්ද්‍ර. ඔව් එයා ඉතින් ප්‍රධාන පෙළේ දායකයෙක් නේ. ඉතින් අපිට සන්තෝෂ. මොනද? YouTube එකට දාන්න කියන්නේ ඉතරයි. YouTube එකට යන්න කියන ඔක්කොම තියෙනවා. ටැන්ජරින්, ලීවර්ස් and කලුව මුදර. ටැන්ජරින් හොටලේ තියෙන්නේ. ටැන්ජරින් ලීවර්ස්. ඒ කියන්නේ ටැන්ජරින් එකේ අපි විශ්‍රාම ගියේ කට්ටිය and කලුව මුදර ඔය දෙක සම්බන්ධ වෙලා තමයි යන්නේ. ඒක දැන් 5ක් විතර තියෙනවා. ඔයාගේ YouTube එකේ ඉන්නවද? ඔව් මගේ YouTube මේ දැන් යන්නේ YouTube තමයි. ඔයා YouTube ඕන කරන්නේ? ඔව්. ටැන්ජරින් ලීවර්ස් වෙටරන්ස් ඇසෝසියේෂන් එකේ තමයි ටැන්ජරින් ලීවර්ස් කලුව මුදර කියන YouTube එකේ තමයි යන්නේ. මේ හරි අමාරුයි අප්පා. මට YouTube එකේ මම ආනිගලාවේ යන්නේ. ඕන එකයි. මේ කොට්ටකල කියන්නේ මේ පන්තලේ ඉන්න හැමදෙර මම මේ හැමදෙර කවුද කී හොයනවා. බලන් ඉන්නේ. මොකද YouTube එකේ මොකක්ද නෑ? ටැන්ජරින් දන්නවනේ. ඔව්. ඒක මතක තියාගන්න. ලීවර්ස් කියන්නේ අපි සමුගත්තෝ කියන්නේ. ලීවර්ස්. ඔව් ලීවර්ස් and කලුව මුදල. ඒක ගෙවුවම එනවා ඒක. and කලුව මුදල. ඔව් ඒක ගෙවුවම මේක එනවා. ආවම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ බෙල් අයිටම් එක ගහන්න. ඊට පස්සේ වැටෙන ඔක්කොම බලන්න පුළුවන්. ඔයාගේ මේකක් තියනවද? ඔව් මගේ. දෙකක් තියෙන එකක් තියෙන කලුව මුදල මේ වික්‍රමනන්ද සිරි කියලා. අනිත් එක තියෙන මේක. අද ආයිසිකට විතර කැමලාද? ඔව් නැත්තම්. මේ දැන් බලන් ඉන්නේ. පසින්දු චමින්ද මේ චත්තුමිනි මේ මෙතන අපේ නන්දදිරගේ පුතා. ගොඩක් ඉන්නා මේ ඉස්සල බැලුවා ඒක 20ක් විතර. මේක දැන් මම YouTube එකෙන් දෙන්නේ නැහැ. මේක ලයිව් දීලා YouTube එකේ පොඩි කෙනෙක් බලන්නේ. මේක ලයිව් දුන්නා ඔක්කොම බලනවානේ. බලලා ඉවරලා මේක හෙට වෙනකොට දානවා ටක් ගාලා. මට වතුර එකක් බොන්න ඕනකමක් තියෙනවා. තියෙනවද? හරි අමාරුයි කියවනවනේ ඉතින්. ඔයා කියන්නේ ඒ ඇස්සේ තමයි දැන් හෙට අනිද්දා ආයෙ බාර ගන්නකොට තුල්ලිරිය පූකට පේශ කර්ම තිබුණේ වැව්වනේ. ඒකේ සංවිධානය දැන් නවත්තලා තියෙනවා. කියන්නේ මේ නවත්තලා කියන්නේ ඒක ඉදිරියට යන්නේ නැහැ. දැන් ඒකත් බාර අරගෙන ආපහු නැවත වතාවක් කරන්න යන්නේ. සංවිධාන 5ක් තියෙනවා. එක කලුව මුදර අපි. දෙක ටැන්ජරින් ලීවර්ස් වෙටරන් ඇසෝසියේෂන්. 3 සුරකිමු දක්ෂ අගහිගකම් පිරි දරුවෝ. 4 තමයි තුල්ලිරිය. දැන් ඊළඟට ඔක වැටෙනවා ත්‍රිකුණාමලේ සම්බෝධි මේ වැඩසටහන. ඒ කියලා වන්දලක් හදන්න ලබන කටින පින්කම් මම ඒ කරනවා. ඒක තමයි කියන්නේ අපේ අම්බන්ද කරන්නේ ඉප කියලා කියන්නේ. අපේ අක්කත් කරා ටින්කෝල. ටින්කෝ. එයා හරි දුප්පත්. අයියෝ කියලා වැඩක් නැහැ. YouTube එකට යන්න ඔක්කොම පේනවා. අවුරුදු 5කට ඇති ප්‍රතිදාහක කරන කියලා ඉතින් මිනිස්සු අරන් ගිහලා කරේ. ඔයාට එන්න පුළුවන් නම් ලබන අවුරුද්ද කටින පින්කමට යන්න ලෑස්ති වෙන්න මම කරන්නේ ඒක. ගිහලා අපි ඒකට සහයෝගය දෙමු. කෝච්චි යන්නේ. වාහන අරන් මුකුත් වෙන්නේ කෝච්චි නැග්ගම 1800යි. AC නැතුව නැත්තම් AC තියෙනවනම් 2800යි. කෝච්චි ගියාම කිසි කරදරයක් නැහැ. රෑ කියනවනම් පාන්දරේ 5 වෙනකොට දානත් නෑ තනි හාමුදුරුවෝ එක කාමරයක් තමයි තියෙන්නේ. ඒ කාමරෙත් ඒවට තමයි උදව් කරන්නේ. ඇත්තම කියන්නේ දැන් මේ මම කියන්නේ මේක උදව් කරන්න එපා කියලා. මම ගියාට දැන් මම මේ වෙනකොට පන්සලේ එක කාමරයක් හදාගෙන අනිත් පැත්තේ බාගෙට හදාගෙන ඉන්නවා. මම කාන්දරේ මම උදව් කරන්නේ මම කරනවා කියලා. ලක්ෂ 10ක් යනවා ඒක. මහතට පුළුවන් තරම් මේකට සහභාගී වෙන්න අනිත් ටික මම බලා ගන්නවා.
ආගන්නේ පෙරහැර කරා ආය වගේ පෙරහැර මගේ ජීවිතේට දැක්කේ නැහැ. කාවාඩි කණ්ඩායම විතර එක 200කට වැඩි. තනි ආම්දුරන්ගේ බලය. උපනගරාධිපතිතුමා එකේ ඉන්න එයාත් පුදුමාකාර ශක්තියක් ලබනවා. දැක්කම එන්නේ නැද්ද? නෑනේ කකුලයි ගෙදරට වෙලා ඉන්නවා. ධර්මතිලකනේ. ඔව්. මොකුත් නෑ. වයිෆ් කෙනෙක්ට හුවා. ඔව්. කකුල අමාරුයි කියන්නේ ඉන්න මං අද උදේත් බැන්න මිනිස්සු ඕම ඉන්න එපා කියලා. කකුල අමාරු කියන්නේ මම ඇහුවා ඒක මොකුත් අමාරු නැහැ කියලා. අමාරුවක් නෑ. බීන් එයා හදාගන්න. ඒ ඇවිදින්නේ නැද්ද? ඈ? ඇවිදින්නේ නැද්ද? නෑ. හොඳ කිව්වා මම දැන් මං කෝ ඔව් පුළුවන් තරම් බලෙන් හරි අරන් යන්න. දැන් මගෙත් එහෙම දනිසරි දෙනවා. එහෙනම් මම කොහොමද දැන් මේ ටික කියන ටික අඩු වුණා. නැත්නම් මම කිලෝමීටර් 4-5ක් ඇවිදිනවා. ඔව්. මට කිව්වේ එක්කෙනා කිව්වේ පුළුවන් තරම් ඇවිදින්න කෑම අඩු කරන්න. සීනි ಜಾති කන්න එපා. ස්ටාර්ච් එක අඩු කරන්න. ස්ටාර්ච් අඩු කරන්න. පුළුවන් තරම් කන්න ඔව්. මම කන්නේ මං අද දවල්ට මම හිතන්නේ කෑවේ ඇත්තටම දවසකට හදියට දෙවලකම හොඳටම ඇති හොඳටම ඇති මමත් එක තමයි මම හැබැයි ડોක්ටර් කිව්වා එහෙම කරන්න එපා කියලා දවල්ට මොනවා හරි චුට්ටක් හරි කන්න කිව්වා හැබැයි බත් කන්න එපා කිව්වා දෙපාර මම තමයි යන්නේ දැන් ගොඩක් අය ඉන්නවා දෙවල් 8 9 විතර කනවා ඊට පස්සේ හවස 6 ට කරනවා ඔව් ඔව් එළවලු කනවා ෆිෂ් කනවා ඔව් විතර හැමදාම කන්න ඕනේ ඒක ඊළඟට බත් කන්න හොඳ නැහැ දවල්ට කනවා නම් බොහොම පොඩ්ඩයි නෑ වයිෆ් ඉන්නවා දැන් කන්න ඕනේ දෙවියන් හරිය බෑ ඉතින් මේක පොඩ්ඩක් අරගෙන ඉන්න එපේ මේ වන විටත් පසිඳු චතුමින ලලිත් ඉඳුවර කොට්ටගල් ශ්වේතා හිමි නැවත වතාවක් මේ YouTube පටිගත කිරීම නරඹමින් සිටිනවා. එයි වතුරක් ගෙන දෙන්නකෝලු. වතුර එක පුදුම 35ක් තිබෙනවා. දැන් කතා කරනවා ඒ වගේම ඒකයි ලලිත් ඉන්දුවර මහත්මයා ගැන ඇත්තෙම මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. එනුෂා මේ වඳුන්නේ කෙනෙක් ඉන්නවා. ඔව් මම දන්නවා. එයා මම කතා කරා. මම විස්තර දෙන්න ඕනේ නෑනේ. එයා බලාගෙන ඉන්නවා කියලා. මම ඇහුවා ක්ලාස් ඇහුවා ඔය පුතාට දැම්මද කියලා. මම කොහොනේ සුදු පුතේ ඔයා බලන්නේ නේද ඉන්නේ කියලා. ඔයා වැඩට යනකම් බලනවා කියලා. ඒකේ පසින්දු ඉන්නවා. ඔව් මේ ඔව් තමගේ යාළුවෙක් කැනඩාවේ ඉඳන් බලන් ඉන්නේ. ලලිත් ඉන්දුවර මහත්මයාණනි ඔබගේ ආදරණීය මෑණියන් එක්ක තමයි මම මේ සාකච්ඡාව කරේ. ඔබට මට පෙන්වන්නට බැරි වුණා. ඔබගේ ආදරණීය පියාණනුත් පිළිබඳව මම විස්තර ප්‍රචාරයක් දුන්නා. අනේ තව එකක් දෙනවද? එදා අපි කරපු මේ සේවාව නිසා තමයි ඒ අඩිතාලම තමයි අද ශක්තිමත් වෙලා පුදුමාකාර ශක්තියක් පුදුමාකාර ලක්ෂණක් පුදුමාකාර ආලෝකයක් කළුආමෝදරටම ලබා දීලා තිබෙන්නේ. අද කළුආමෝදර දහම් සේවාව සුවඳ මුළු ලෝ වටාම වීදී යනවා. මේ YouTube නාලිකාව තුලිනුත් ඒ දේ ඔබට දැක ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ලලිත් ඉන්දුවර මහතා ඉතාලියේ සිට පසිඳු චතුමින මහත්මයා කළුආමෝදර සිට අපේ කොට්ටගල් ශ්වේතා හිමිපාණන් වහන්සේ කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ සිට ඉතින් දැන් නම් හරි මහන්සි මේ ටිකේම බොහොම අවිවේකීව තමයි කටයුතු කරේ. මේ වෛද්‍යතුමාගේ නිවස ඒ නිවසේ තමයි මේ අද පොසොන් පෝය වගේ පොසොන් පෝයට හැමෝම දන්සල් වලට තමයි යන්නේ. ඉතින්
මේ ඉන්නේ කළුවා මෝදර ප්‍රාදේශ සභා කළුවා මෝදර කොට්ටාසේ නියෝජිත තුනේ ශ්‍රී කාලිංග මහත්මයාණන්ගේ ආදරණීය පුත්‍රරත්නය තමයි මේ කටයුතු වලට සහභාගී වෙලා තිබෙන්නේ. ඒ වගේම අනිත් පැත්තේ මේ ඉන්නේ මේ පොලිමට එක් වෙන්නට උත්සාහ කරන්නේ ඔබ දකින්න ඇති මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. එයාගේ ආදරණීය පුත්‍රරත්නය තමයි ඩිලාන් ඔහු තමයි ඔහුත් මේ කටයුතුට හැමදාම සහයෝගය ලබා දෙනවා. ආර්යසේන මහත්මයාගේ දුවනිය සමග විවාහ වෙලා බොහොම ලස්සන ජීවිතයක් ගත කරන මහත්මයෙක් තමයි මේ මහත්මයා. මට ඇත්තම ඒ වගේම මගේ සහෝදරිය අමිතා නන්දනි මේ අවස්ථාවේදී මේ පින්කමට සහභාගී වෙලා තිබෙනවා. අපි මිලාන් මහත්මයා සමග සෝද සාකච්ඡාවක් පවත්වනවා. අපේ වෛද්‍යතුමියට නම් පුදුම නිදහසක් නෑ මම හිතන්නේ මේ දිනේම. හෙටින් පස්සේ තමයි එතුමියට සුළු හෝ විවේකයක් ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඉතින් මේ වන විටත් විශාල පිරිසකට දිවා ආහාරය ලබා දී රාත්‍රී ආහාර වේල ලබා දීලා තිබෙනවා. මමත් මේ අසුන්ගෙන සිටින්නේ සුළු රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙන්න. දැන් දාලා තියෙන්නේ මේ ඔයා යන්නේ මේ යනවා මේ වැඩසටහන යනවා. ඒක මේ තමයි බෝග මාස්ටර් මගේ හැම කටයුත්තකටම සහයෝගය දෙනවා. මට මතකයි මගේ අක්කගේ අභාවය පිළිබඳව අවස්ථාවේදී විශේෂ සහයෝගයක් ලබා දුන්නා එතුමා. මම නම් ඇත්තම මේ ජනකාය දිහා දැක්කම මට කියන්න පුළුවන් කමක් නැහැ කවුද මේ කවුද කියන එක. ඒ වගේම තමයි මේ කටයුතු වලදී විශාල මේ කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ දැන් ප්‍රධාන දායකත්වයේ සිටින පත්මචන්ද්‍ර මහත්මයාගේ ආදරණීය බිරිඳ තමයි මේ ඉන්නේ. මා අසලින්ම සිටිනවා. මම දැනුයත්ම දැක්කේ. නම මොකද්ද මේ? නංගි නම මොකද්ද? මොකද ඇත්තටම පත්මචන්ද්‍රගේ නම දන්නේ ඔයාගේ නම දන්නේ නැහැ. කියන්නේ සියානි මහත්මිය. ඒ වගේම තමයි මේ පන්සලේ වැඩ කටයුතු වලදී විශාල සේවාවක් කරපු කෙනෙක් තමයි හේමචන්ද්‍ර මහත්මයා. පද්මචන්ද්‍ර මහත්මයා දැන් වැඩ කටයුතු කරනවා වගේ තමයි එදා හේමචන්ද්‍ර මහත්මයාත් විශාල සේවාවක් කරා. ඔහුගේ ආදරණීය දෝනිය තමයි මේ යහපැත්තේ සිටින්නේ. එදා මට මතකයි අපි මීයාගල මෙත්තාරාමයට ගිහිල්ලා එනකොට එදා පද්මචන්ද්‍ර මහත්මයාත් සහභාගී වුණා. ඒ වගේම හේමචන්ද්‍ර මහත්මයාත් සහභාගී වුණා. අපි බොහොම සන්තෝෂෙන් එදා ඒ ගමන ගිහිල්ලා ආවා. දැන් මම හිතන්නේ එතුමාගේ ආදරණීය හේමචන්ද්‍ර මහත්මයාගේ ආදරණීය බිරිඳ මේ වන විට අපාතින් සදාට සමුගන තියෙනවා. එතුමියට නිවන් සුව අත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තෙන්ම ඉතින් බොහොම වෙසක් දකින්න අපිට මේ ආකාරයෙන් වෙසක්
මේ ආකාරයෙන් වේසක් දැනෙනවා නම් අපේ වෛද්‍යතුමාට කොයිතරම් වේසක් දැනෙනව ඇද්ද? මම දැක්කා එතුමා අර පිරිසජ්ජායනේ යන වෙලාවෙදිත් එතුමාට ටිකක් නිින්ද ගිහිලා තිබුණා. ඉතින් මම හිතන හැටියට මේ මාස 2 හෝ 3 ඇතුළත හරියට නිදාගත්තයි කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. රාජකාරී කටයුතු වලට උදේ 4 විතර නැගිටලා සායනේ මේ ක්ලිනික් එකට එනවා. එතන වැඩවිලා හැමතැනට මේ කවුද මේ බලපිටියේ රෝවලට ගිහින් රාජකාරිය කරලා නැවත පැමිණෙනවා. ඒ යන්නේ ඉස්සෙල්ලා තමයි අර හාමුදුරු ප්‍රකාශ කර සිටියේ එතුමා පන්සලට ආවිලා ඒ සුව දුක් බලලා තමයි යන්නේ කියලා. ඒ වගේම හවසටත් ඒ ආකාරයෙන්ම තමයි රාත්‍රී 10 වෙනකන් එතුමා සමාජ සේවයේ බෙහෙත් දීමත් ඇත්තම සමාජ සේවාවක්. එතුමාගේ සේවාව මේ ගම පුරාම විහිදී තිබෙනවා. එතුමාගෙන් බෙහෙත් ටිකක් නොගත්තොත් ඇත්තම මම මොන ලෙඩේ තිබුණත් කිසිම වෛද්‍යවරයෙක් කරුමුණ යන්නේ නැහැ. මම එතුමා හම්බෙලා තමයි එතුමාගෙන් තමයි ප්‍රතිකාර ලබා ගන්නෙ. එතුමා කොයිම මොහොතකවත් මුදලට වැඩ කරන වෛද්‍යවරයෙක් නෙවෙයි. එතුමාගේ ආදරණීය බිරිඳ නම් රැකියාවේ කියන්නේ රෝහල් රැකියාවෙන් පස්සේ රැකියාවේ ඉදෙන්නේ නැහැ. එයාගේ දෝනිය එයාගේ පුතණුවන්ගේ කටයුතු වලට සහභාගී දීලා තියෙනවා. මේ වන විටත් අපිට එතුමාගේ බදිගම බතුතුමාගේ ආදරණීය පුත්‍රරත්නය වෛද්‍ය විද්‍යාලයේ තමයි ගුණ ලබන්නේ. ඒක මම දැනගත්තේ තද අපේ නායක හමුදුරු තඳාන් කරපු අවස්ථාවේදී. ඉතින් තව වෛද්‍යවරියක් බිහි වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. එතුමාගේ ආදරණීය දුවනිය මේ කළුවා මෝදරට ඉදිරි කාලයේදී වෛද්‍යවරුන්ගෙන් අඩුවක් නැති වෙන ස්ථානයක් බවට පත් වෙනවා. බදිගම මහත්මයාගේ ආදරණීය බිරිඳ, ඒ වගේම එතුමාගේ ආදරණීය පුත්‍රරත්නය, එතුමාගේ ආදරණීය දියණිය මේ කළුවා මෝදර හැමදෙනාගේම සුව එහෙම නැත්නම් ලෙඩ දුක් වලට සහයෝගය දෙන්නට මේ සියලු දෙනා සූදානම් වෙලා තිබෙනවා. මම මීට ඉස්සෙල්ලා වීඩියෝ පටියක් ගත කරනු ලැබුවා එතුමා විසින් පවත්වපු සායනය පිළිබඳව. ඉතින් ඇත්තම අද නම් මම එතුමාගෙන් කරදර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හෙට දවසේ කඩන පින්කමෙන් පස්සේ මම එතුමාගෙන් සුළු විස්තරයක් දැනගන්නට බලනවා. එතුමාට හැඟෙන අදහස මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙනවා ගන්නට කියලා. අද උදේ වරුවේ සිට මේ දක්වාම විශාල කාර්යයක මම විශාල කාර්යයක නියැලී සිටියා. මගේ නිවස බදු දීමේ කර්තව්‍යයක හිටියා. මේ චක්මාල් මහත්මයාත් දැන් මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා. ඒ වගේම වෛද්‍යතුමාට අද වොයිස් කට් ගන්න හෙට ගන්න ડોක්ටර්. හරි. ඉතින් මම දන්න අයගේ නම් වලින් නම් බොහොම අඩුයි. නමුත් මේ හැම කෙනෙක්ම අද තමන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය වෛද්‍යතුමාගේ නිවසේදී ලබා ගන්නවා. මම දන්නවා මේ කටයුතු කරනකොට මේ වැඩපිළිවෙල දිහා බැලුවම අපිට දැක ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් තමයි අපිට අද භුක්ති විඳින්නට පුළුවන්කමක් ලැබෙන්නේ. විශාල පිරිසකට අද රාත්‍රී භෝජනය සකස් කරලා තියෙනවා. මම හිතන හැටියට සංචාරක හෝටලයකට විවාහ මංගල්‍ය උත්සවයකට ගියා සමාන විදිහටම ඒ දේ ලබා දීලා තිබෙනවා.
මොකද මේ සද්දේ? ඈ? ඔයන මොකද කිව්වේ දා? සමිත් ප්‍රසන්න මහත්මයාත් මං දන්නවා එදාත් මම පෙන්නුවා මේ පන්සලේ වැඩ කටයුතු විශාල සේවාවක් කරනවා. මම හිතන්නේ දිවා රාත්‍රී නොබලා සේවාවක් කරනවා. ඉතින් ඔහුගේ වැඩ කටයුතු බොහොම සර්වප්‍රකාරව සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අනාගත වෛද්‍යවරියක් තමයි මේ දැන් ඔබට පෙන්වන්න කරන්නේ. මේ අවස්ථාවට චූටි දරුවන් ඒ වගේම වැඩිහිටියෝ ඒ වගේම වයෝවෘද්ධ සියලුම කොටස්වල සහෝදර සහෝදරියෝ ඒ වගේම තාත්තලා අම්මලා නංගිලා සීයලා ආච්චිලා ඔක්කොම සහභාගී වෙලා තිබෙනවා. මම හිතන්නේ මේ කටයුතු වලදී වෛද්‍යතුමා අද බොහොම සන්තෝෂෙන් ඉන්න බව තමයි මට නම් පෙන්නේ. එතුමාගේ කටයුතු අවසාන කොටස තමයි හෙට තිබෙන්නේ. අද හෙට හීල් දානින් මම හිතන්නේ කටයුතු අවසන් වෙනවා. රාත්‍රී පෙරහැරත් සංග්‍රහයක් පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් එයත් ඉතාම ප්‍රණීත සංග්‍රහයක් කියලා තමයි මට හිතා ගන්නට පුළුවන් වෙන්නේ. ඔබට විශේෂඥ වෛද්‍යවරයෙක් නැතුණත් විශේෂඥ සේවාවක් ලබා දෙන වෛද්‍යවරයෙක් තමයි කළුවාමෝදර පීසා හට් එක ඉදිරිපිට අපේ නැසී ගිය අනුර සිල්වා මහත්මයාගේ නිවසේ පහළ කොටසේ තමයි එතුමා වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ. මම දැකපු දෙයක් තමයි විශාල මුස්ලිම් ජනතාව එතුමාගේ සේවාව ලබා ගන්නට එතුමාගේ සායනය වෙත පැමිණෙනවා. මම ඊයේ අවසත් යනකොට මම හිතන්නේ විශාල රෝගීන් පිරිසක් එතුමා ළඟට ඇවිල්ලා තිබෙනවා. මම දන්නත් වෙනම් මම නම් එක බේත් බෝතලයක් ගන්නේ මගේ ලෙඩ රෝග කොහෙන් ගියාද කියලා දැනගන්නට පුළුවන් කමක් නැහැ. දෙවෙනි බේත් බෝතලෙන් ගත්තු කාලයක් මතක නැහැ. ඉතින් එතුමා බොහොම සාධාරණව අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය වැඩි ගණන් නැති සේවාවක් තමයි එතුමාගේ වෛද්‍ය රිපෝට් එකේ සඳහන් වෙන්නේ. ඉතින් හැම දිනාටම කාරුණික හදවතක් තියෙන බොහොම ආදරෙන් වැළඳ ගන්න වෛද්‍යවරයෙක් තමයි අපේ බදීගම මැතිතුමා. ඒ වගේම තමයි එතුමියගේ ආදරණීය බිරිඳ වෛද්‍ය පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි ඉදිරියටත් අපිට වෛද්‍යවරු බිහි කිරීමේ කර්තව්‍ය බාර අරගෙන තිබෙන බදීගම මැතිතුමා සහ එතුමිය විශාල සේවාවක් කරන ඉදිරියටත් එතුමාගෙන් පස්සේ කළුවාමෝදරට දක්ෂ වෛද්‍යවරිය වරුන් දෙදෙනෙක් එතුමාගේ ආදරණීය පුත්‍රරත්නය මේ වන විටත් වෛද්‍ය විද්‍යාලයේ ගුණ ලබනවා. දුවනිය ඕලෙවල් විභාගයේ විශිෂ්ට අන්දමින් සමත් වෙලා දැන් ඒලෙවල් වලට ඉගෙනුම ලැබමින් සිටිනවා. ඉතින් ඇත්තම මෙතුමා ගැන අපේ මූර්ති ආම්දුරු සඳහන් කර සිටියා. මෙතුමා තමයි කල්යාණාරාම පුරාණ විහාරස්ථානය එදා සිට මේ දක්වාම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කළේ. එයටත් එතුමාගේ කාර්යය සම්පූර්ණ කරගන්නට එතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා. දියුණුවට පත් වේවායි කියලා කළුවාම ටැන්ජරින් ලීවර්ස් ඇන් කළුවාමෝදර YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ විස්තර ප්‍රචාරය තාම නෑ. තා පොඩි ගමු දැන් එපා. ඔව් ඒක තමයි. ඉතින් ඇත්තම මේ හැම කෙනෙක්ම දායක සභාව මේ ආකාරයෙන් එකතු කරගෙන
සුළු කාලයක් මාත් පන්සලෙන් ඈත් වෙලා සිටිය නමුත් මට දැන් හිතෙනවා ඇත්තෙම ඇයි අපි මේ පන්සලට ඈත් වෙලා ඉන්නේ. ඈත් වෙන්න හේතුව මගේ රාජකාරී බහුලත්වය නිසා. මේ YouTube නාලිකාව මේ YouTube ඒ වගේම සජීවී විකාශන නිසා මම මගේ කාර්යය එදා වගේම අදත් මම ලබා දෙනවා. අපි නායක හඳුරෝ මේ විහාරේ බාර ගන්නකොට අපි කාව්‍ය මෛත්‍රී හඳුරු මේ විහාරය බාර ගන්නකොට මම හිටියේ ඇත්තෙම විදේශගත වෙලා. නමුත් මට දැනගන්නට ලැබුණා උන්වහන්සේ විශාල සේවාවක් කරන්න මේ පන්සල දියුණු කරන්නට නියමයක් එක්ක ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ නියමව තමයි බේරුවල ශාසන ආරක්ෂක බල මණ්ඩලය බේරුවල සමයෝජක ඒ වගේම අමරපුර සංඝ සභා මහා සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී ආංගම මූර්ති හිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ සේවාවන් ගැන මහානායක හාමුදුරුවෝ ඒ වගේම අද කතා කරපු අද වොයිස් කට්ටයක් දීපු අපේ කොස්ගොඩ නායක හාමුදුරුවෝ ප්‍රකාශ කර සිටියේ අපිට මේ වගේ කෙනෙක් ලැබීම අපි ලද ජයග්‍රහණයක් කියලා. ඒ වගේම තමයි මේ පන්සලේදී කටයුතුට කළුවාමෝදරට පායපු ලස්සන හදක් තමයි චන්දන බදීගම වෛද්‍යතුමා සහ එතුමිය. ඉතින් මම මේ වන විටත් පසින්දු චතුමින මහත්මයා පසින්දු ඉන්දුවර මහත්මයා ඉතාලියේ සිට ඒ වගේම විදේශීය සංචාරකයෙක් වන ගිසෙලා වෝපල් මම හිතන්නේ ජර්මනියේ සිට මේ විස්තර ප්‍රචාරය පරීක්ෂාවෙන් සිටිනවා. ඔබතුමාට මම හිතන්නේ සිංහල තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. මම පුළුවන් වුණොත් මේ පිළිබඳව විස්තරයක් ගන්නට මේ ප්‍රදේශයේ ඉන්න ජර්මන් කතා කරන මහත්මයෙක් සම්බන්ධ කර ගන්නටයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ තමයි අපේ he is a doctor Chandana Badigama. He is a chief organizer of this occasion. Tomorrow we have Katina Pujopahara Pinkama. One Katina Pujopahara Pink Katina Pujopahara only one for a year. Mr. Gisela Wopel Metutumani ඔබට ජර්මනි විස්තර ප්‍රචාරයක් ගෙනින්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තම සඳහන් කරන්නට ඕනේ විශාල පිරිසක් මේ වන විටත් මම හිතන්නේ 500ක 600කට වැඩි පිරිසකට දිවා ආහාරය රාත්‍රී භෝජනයේ භුක්ති විඳින්න මේ ස්ථානයෙන් පිට වී යනවා. දැන් 10ටත් ළඟ බව අපේ ආර්ය ලීලාසේන මහත්මයා සඳහන් කර සිටියා. චක්මල් මේන්න පොඩ මේ මෙතන ඉන්නවා මේ ජර්මන් මහත්මයෙක් මේ Yes. ග්ලිසලා වෝබල් කියලා. ඔයා ජර්මන් වලින් පොඩක් විස්තරයක් දෙන්න. මෙතනට ඉස්සරහට එන්න. Was soll sagen? Was willst du wissen kann? තා ඉස්සරහට එන්න. තා පොඩ ඉස්සරහට. නෝ දැන් කියන්න. Ja, was wollt man wissen bitte? Ich weiß nicht, was wir haben Sie. මේ උත්සවය පිළිබඳ විස්තරයක් කරන්න. Das ist from here. What even Chivar Katina. Yeah. Klamod Buddhistman. For 1 year for a year. 1 year, series yeah. දැන් එතුමා මට අද උදේත් මට මේ දාලා තිබුණා මේ මොකද්ද කරන්නේ කියලා. Was wissen kann ich kann nichts so gleich sagen, weil sie muss mit dir reden. Dann kann ich schon sagen. අපි බලාපොරොත්තු වෙනවා මම ඉස්සරහදී ජර්මන් ඒ වගේම භාෂා 3-4කින්ම ඒක කියන්නේ භාෂා 3-4කින්ම
excellent from noch 3 verschiedene Landweisen. බොහොම ස්තුතියි. එයාට කියන්නේ බොහොම ස්තුතියි මේ Dankeschön. ගිසලා වෝපල් මැතිතුමනි. Isla මගේ යාළුවෙක්. ගිසලා කියන්නේ මේ සුද්දෙක්. පිරිමි. ඉතින් දැන් මමත් කන්න යන්න තමයි සූදානම් වෙන්නේ. දැන් බොහොම කුසගින්න දැරීව දැනෙනවා. මේ පේනවනේ හැම කෙනෙක්ම රසබර දිවා රාත්‍රී භෝජනයක් ලබා ගන්නමින් තිබෙනවා. මීට පෙර මම දැක්කා මේ විහාරස්ථානයේ මම විහාර මන්දිරයේ බෝධි ප්‍රාකාරය හදන අවස්ථාවේදීම තමයි මෙතුමිය පන්සලට මේ පහනක් පූජා කරේ. ඒ කියන්නේ 2000 මගේ මතකයේ හැටියට 2002 නෑ 1990 ගණන් වල 12 මහේ පහන පූජා කරේ. මම ඒ වෙලාවේ තමයි ඔය බෝධි ප්‍රාකාරයේ හදන්න කටයුතු සූදානම් කරලා තිබුණේ. දැන් මේ එදා උපදින කටින පින්කමක් කරා. අද කටින පින්කමයි අතර වෙනස ඔබ දකින්නේ කොහොමද? වෙනසයි. ඔව්. අපි එදාට වැඩිය ඉස්සරහට ගිහිල්ලා තියෙන පුදුමාකාර විදියට පන්සලේ අපේ සාර්ථක ගෙනියනවා. අපි දැන් මූර්ති ආම්දුරු ඒ වගේම අපේ ප්‍රධාන නියමුව තමයි එහෙම නැත්නම් නාවිකතුමා තමයි කාව්‍ය මෛත්‍රී ආම්දුරු. අද මේ වන විට ලොකු ආම්දුරු ඔක්කොම වැඩ සිද්ධ වෙන්නේ. මේ වෙන විටත් උන්වහන්සේ ඉන්දියාවේ සංචාරකයෙක් මට පෙරේදා කතා කරා. උන්වහන්සේගේ ගමන සාර්ථක වෙන්න ඒ දහම් සුවඳ ලෝ පුරා වීදෙන්න ඒ වගේ එතුමා උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලා මේ අවස්ථාවේදී අපි මේ වෛද්‍යතුමාගේ නිවසේ සිට ප්‍රාර්ථනා කරනවා. අපි මොකද දැන් වෛද්‍ය මයිතනේට මට 73ක් උතුමීට මයිතනේ 80 පළවෙනිදට. ඔව් අපි එදාටත් අපි 81 දී උත්සවයක් කරමුයි කියලා මම ආවුදලට කරනවා. මට 73 ලබාගෙන යන්නේ. ඔව්. ඉතින් සුළු කාලයක් මම නිහඬව හිටියා. නමුත් දැන් සංවිධාන 5ක කටයුතු කරනවා. ඔව් දැන් ත්‍රිකුණාමල සම්බෝධි විහාරයේ ලබන අවුරුද්දේ පැවැත්වෙන කටින පින්කම දැනට මම බාර අරගෙන තියෙනවා. කාමර දෙකක් එක හාමුදුරු කෙනෙක් කරන විශාල සේවාවක් සම්බෝධි විහාරේ. ඒ හාමුදුරු එක කාමරයක ඉඳගෙන තමයි මුළු කළුවා මේ ත්‍රිකුණාමලයේම හැඩගස්වන්නේ. ඔව් ඉතින් මට බාර දුන්න මහත්තයා ලබන අවුරුද්දේ කටින පින්කම කරමු කියලා. මට මේ අවස්ථාව ලබා දුන්නේ නැත්නම් අපේ කාව්‍ය මෛත්‍රී ආම්දුර මූර්ති ආම්දුර තමයි එතනට යන්න අවස්ථාව ලබා දුන්නේ. මම ලස්සන පෙරහැරක් තිබුණා. මම මේ වගේම විස්තර ප්‍රචාරය කරනකොට මම කිව්වා මම මේ ස්ථානෙට ආවේ කාව්‍ය ආම්දුරන්ගේ සා මූර්ති ආම්දුරන්ගේ මග පෙන්වීම බලලා ඔළුව උස්සලා බලනකොට කාව්‍ය ආම්දුර වගේ ඉසිරිපිට. ඉතින් අන්නේ වගේ සේවාවක් ඔබතුමියත් විශාල සේවාවක් කරා. මගේ ආදරණීය පියාණන් විශාල සේවාවක් කරා. ඔව් කල්යාණාරාම පුරාණ විහාරස්ථයේ තියෙන ගල් පිළිමය අනුරාධපුරේ ඉඳන් ගණන් ආවේ. ඔව් ගෙන වැඩමේ. ඔව් ඒ මම හිතන්නේ ඒ කාලේදී ඔබතුමියගේ ආදරණීය පියාණනුත් ඒකට සහභාගී වෙලා තියෙනවා. මේ කළුවාමොදර 100ක් එදා ගියයි කියලා තමයි මට දැනගන්නට පුළුවන්කමක් තිබුණේ. ඉතින් අපි මේ ඉතිහාසයත් එක්ක ඉදිරියට යමු. තව තවත් මේ පන්සල දියුණු කරන්න කටයුතු කරමු. මේ කළුවාමෝදර කල්යාණාරාම පුරාණ විහාරස්ථානයේ විහිදෙන දහම් සුවඳ මේ වෙන විට ශ්‍රී ලංකාව තුලම විහිදීලා තියෙන ලෝකේ පුරා විහිදවන්නට අවස්ථාව උදා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමින් මම ඔබතුමියගෙන සමායන දැන්න බොහොම අමාරු උදේට හරි ආහාරයක් ගත්තේ නැහැ යන ඔව් දැන් ඔව් දවල්ටත් ගත්තේ නැහැ. ඔව් අද පාන් කෑල්ලක් කාලා තමයි මේ තාම ඉන්නේ. අයියර ගෙදර වැඩ වගේක් තිබුණානේ. ඒ කියන්නේ දැන් වෛද්‍ය මධ්‍යස්ථානයක් ඊට පස්සේ කියන්නේ මේ සංචාරකයන් සඳහා මගේ නිවස සම්පූර්ණයෙන්ම දීලා තියෙන. මොකද මම විතරයි දැනට ඉන්නේ. ඉතින් අපි මගේ නෝනත් ඉතාලිය යන්න කටයුතු සූදානම් කරමින් සිටිනවා. මමත් ඉතින් ඉතාලිය යනවා මේ කටයුතු සම්පූර්ණ ඉවර කරලා. හැබැයි
දූලා දෙන්නගෙන් පුතා ඉතාලියේ දුවත් ඉතාලියේ එයා ළමයි ලොකු එක්කෙනා ගියා ළමයි දෙන්නත් එක්කමයි ඔව් දැන් පොඩි දුවට එන්න විදියක් නැහැ මොකද එයාගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ පියාණන් බොහොම වයෝවෘද්ධ තත්ත්වයේ ඉන්නේ මගේ වයසෙම වගේ ඒ දෙන්න එයාට ඉන්නේ එකම පුතයි මාතර එයාට මම මේ එයා වයෝවෘද්ධ ඉන්නේ තාත්තයි අම්මා එයා පුතාගේ කිසිම අදහසක් නැහැ ඒ දෙන්නව දාලා යන්න බැරි ගේම ඔව් ඒ තාත්තත් පුදුමාකාර මේ ආදරයක් තියෙන ඒ පුතත් ඒ ආකාරයයි ඉතින් ඒක ඇත්තම අපි ලැබපු පිනක් මට ලැබිච්ච බෑනලා වරු දෙන්න ගැන වචනයක් නම් කියන්න දෙයක් නැහැ මගේ දුක සැප බලන්නේ මගේ දුවනිය එයාට ඉතින් මුදල් එයා වැඩ කරකට යන්නේ නැහැ නමුත් ඒ බෑන තමයි කන්න යනවා යයි හරි මම යන්න ඔව් ඉතින් මම දැන් මේ ඔක්කොම බලනවා නේ ජර්මනි නම් බලන ලලිත්ගේ අපේ මේ ඉනුෂගේ පුතා බලන ඉතාලියේ ඉඳන් හොඳයි බොහොම ස්තුතියි ඔව් දැන් ඉතින් මම රාත්‍රී භෝජන සංග්‍රහයට යන්නට තමයි සූදානම් වෙන්නේ කල්පනී මෙතුමිය තමයි අර සම්බන්ධ වුණේ මම දැන් කාලේ ඉවරනම් පස්සේ පොඩි වොයිස් කට් එකක් මට ඕනයි මං කාලේ ඉල්ල එන්න නෑ දැන් ගමු මොකද පොඩ්ඩක් දෙන්න පොඩ්ඩක් නිකන් ඔයාට යන්නේ හැංගිම විතර කමන්නේ යව දාන්න කමන්නේ අයියෝ මොනවාද ඒකනේ එයත් ඒ විදිහයි වයිදදී නෑ මොකද මේ සේවාව පිළිබඳ ඔබට දැනෙන හැඟීම පමණයි මං ඉල්ලන්නේ ඇත්තද ඒක හරි බඩ දැන් හොඳටම බඩගිනි ඔව් කාලේ ඉන්නවලු සියලුම දෙනා දැන් මම හිතන්නේ අවසාන සියලු මම හිතන්නේ විශාල පිරිසකට දැන් දිවා රාත්‍රී භෝජන සංග්‍රහය ලබා දීලා තිබෙනවා මේ කටයුතු පිළිබඳව අපිට දැනෙන සතුට තමයි අපේ වෛද්‍යතුමාගේ කාර්යය හරියාකාරව කරන වෛද්‍යවරයෙක් තමයි චන්දන බදීගම මැතිතුමා කරන දේ ලස්සනට කරන දේ හරියාකාරව කරන ඒ වගේම හැම කෙනෙකුගේම හිත් දිනාගත්තු කෙනෙක් තමයි චන්දන බදීගම මැතිතුමා මේ බලන්න අද මේ රාත්‍රී භෝජන සංග්‍රහයට සකස් කරලා තියෙන දේවල් සතුබත් තියෙනවා කහබත් තියෙනවා ඒ වගේ ඉන්දියාප්ප තියෙනවා හොඳ කිරි හොද්දක් තියෙනවා ඒ වගේම රසබර පොල් සම්බෝල් තියෙනවා ඊළඟට පරිප්පු තියෙනවා ඊළඟට මස් මම හිතන්නේ මේ කුකුල් මස් තියෙනවා මාළු තියෙනවා ඇඹරල්ල තියෙනවා තව මම හිතන්නේ ඉස්සෝ තියෙනවා බටු මෝජු තියෙනවා ඒ වගේම මේ කෑම වේල රසවත් කරන්න තමයි පපඩම් මිස් මේකක් තිබෙනවා මේ හැම කෙනෙක්ගේ මූණ දිහා බැලුවම රසබර ආහාර වේලක් ගත් බව තමයි මේ හැංගියන්නේ දැන් මට නම් ඇත්තෙම පුදුමාකාර බඩගින්නක් තිබෙනවා ඒ නිසා මම ඔබගෙන් සමුගන්නවා මම කළු ආමෝදර අපි කියන සංවිධානයේ සහ කළු ආමෝදර ටැන්ජරින් ලීවර්ස් වෙටරන්ස් ටැන්ජරින් ලීවර්ස් ඇන්ඩ් කළු ආමෝදර කියන YouTube නාලිකාවේ විස්තර ප්‍රචාරක වික්‍රම නන්දසිරි ඔබගෙන් සමුගන්නවා හෙට උදේ පැවැත්වෙන පෙරහැර ඒ වගේම කටින පූජෝපහාර උත්සවය සජීවීව පවත්වන්නට බලාපොරොත්තු වෙමින් ඔබගෙන් අදට මම සමුගන්නවා මම ඔබ සැමට තෙරුවන් සරණයි ඔබ සැමට දලදා සම්දු පිහිටයි ඔබ සැමට ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටයි එවැගේම අල්ලා දෙවියන්ගේ පිහිටයි සියලු දෙනාම අපි සමගින් අපේ රට ලස්සන කරන්නට මේ වැඩ කටයුතු සහභාගී වෙමු බෞද්ධ රටක්
කතෝලික රටක් ඒ වගේම හැම දිනාගෙම සතුටින් සන්තෝෂයෙන් ජීවත් වෙන්නට පුළුවන් වාතාවරණයක් ලබා ගන්නට අවස්ථාව උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබගෙන් සමුගන්නවා. මම වික්‍රම නන්දසිරි. බොහොම ස්තුතියි.